ඔන්න ඉතින් එකමත් එක කාලෙක ඈත ගමක හරිම හොඳ පුංචි ගෑනු ළමයෙක් හිටියා. මේ ගෑනු ළමයට හිටියේ එයාගේ තාත්තා විතරයි. අම්මා නැති වුණාට පස්සේ මේ තාත්තයි දුවයි හරිම අමාරුවෙන් තමයි ගෙදර දොරේ වැඩ කරගෙන හේනි පිටියේ වැඩ ටික කරගත්තෙත්. මගේ දුවට ඉස්කෝලේ යන ගමන් මේ ගේ දොර වැඩ එහෙම කරන්න පුළුවන්ද දුවේ? වැඩ කරගන්න නම් අමාරුයි තමයි තාත්තේ. ඒත් ඉතින් අපි මොනව කරන්නද? තාත්තටත් හේන වැඩ එක ගෙදර වැඩ කරන්න බෑනේ. ඔව් පුතේ මට නම් වෙන්නේ නෑ තමයි. මෙදා පාර අලින්ගෙනුයි හරක්ගෙනුයි හේන බේරගත්තේ පුදුම වෙහෙසක් කරලා. ඒක විනාශ වුණොත් අපි දෙන්නට මෙහෙමවත් කන්න වෙන්නේ නෑ. හා ඔන්න දැන් දුක් වෙන්න දෙයක් නෑ. ගෙදර වැඩටයි හේන වැඩටයි ඔක්කොටම උදව්වට අපි ආවා. මල්ලි ඔහෙලා මෙහෙ අනේ බාප්පයි පුංචි ඇවිත්. ඔන්න පුතේ අපි අද ඉඳලා හැමදාම මෙහෙ ඉන්නවා. ඔයත් පාළු වෙන්නේ හිටියේ. ඉතින් මල්ලි මොකද මේ හදිස්සියෙම? මේ අපි මේ ආවේ අයියලත් මෙහෙ තනියමනේ. කෙල්ල තනියම මෙහෙම ඉන්නවා කියලා මතක් වෙද්දි අපේ හිතටත් හරි මදි. ඉතින් ඔය දෙන්නගේ උදව්වට අපිත් ආවා. එතකොට එහෙ ඉඩම් කඩම්. මේ ඒවොන් නොහි තිබුණ දෙන් කියලා අපි ආවා. මේ කෙල්ලව තනියම තියන්නත් බෑනේ. මේ විමලදාස ඔහෙට ඇහුණද? මොකෝ සේපාලිකෝ කතා කරේ? අපේ ගෙවල් දොරවල් උගසට සින්න වුණා කියලා අයියට එහෙම කියනව නෙවෙයි. අයියට නොකිය කොහොමද? අපිට හැමදාම මෙහෙට වෙලා ඉන්නත් බෑනේ බොරු කිය. මං ඒක ගැන බලා ගන්නම්. ඔහෙ කට පියාගෙන ඉන්නකෝ මං කියන විදියට. නංගිලා මටත් කලින්ම හේනට ඇවිත් යද. පාන්දරත් නැකිටගෙන උයා පිහාගෙන කෙල්ලවත් බලාගෙන මේ කරන වැඩ මදිවට හේන පිටිය වැඩක් කරන්න ගියාම ඔහෙලගේ හොඳ පණ යයි. මේවා මේ මට කරගන්න පුළුවන් දේවල් නංගියේ. ඕක මොකක්ද අයියේ? මේවා අපේ යුතුයකන්නේ. මොකෝ අපි මෙහි ආවේ ආගන්තුකයෝ වගේ ඉන්නේ. අයියලගේ උදව්වටනේ. ඔය දෙන්න මේ හරිය වැඩ ටික කරන එකේ මන් ඩිංගක් පහල ටික සුද්ධ කරලා එන්නම් මල්ලියේ. ඇත්තටම සේපාලිකෝ. ඇයි අපි මේ ගෙදරට වෙලා යසාගේට ඉන්න පුළුවන්කම තියාගෙන මේ හේන් වල වැඩ කර කර දුක් විඳින්නේ? අයියා මොකෝ අපිට අඩුපාඩුවක් කරනවා කියලාද? අනේ හැබෑටම විමලදාස. ඔහෙට ආබෑටයක් තරම්වත් මොලයක් පිහිටල නැද්ද? මේ හේන් වල ඇවිත් අපි මේවට අත නොගැහුවොත් මේවා අපිට භුක්ති විඳින්න පුළුවන් වෙයිද? අයියා ගෙදරට ගෙනත් දෙන දෙයක් කාලා ඉන්න වෙන්නේ. ඔහුගේ තූදුව හන්ද මුළු ඉඩ කඩන් සේසතම වතුරට ගහගෙන ගිහින් තියෙන වෙලාවේ තියෙන තුත්තිරි ගහ හරි එල්ලෙන්න බැරිද ඔහට හැබෑටම? හරි. ඔහේ කියන දෙයක් අරගෙන මං ඉන්නම්කෝ. ඔන්න ඉතින් සිඟිතිගේ පුංචි සේපාලිකා කාගෙත් හිත දිනාගෙන ගෙදර වැඩපල හේන වැඩපල කරගෙන ටික කාලයක් ගෙවිලා ගියා. සිඟිතිත් පුංචිලා ඉන්න නිසා හරිම ආසාවෙන් ඉගෙනීමේ වැඩවලට මුල් තැන දුන්නා. ඒත් ඉතින් කාලය ගෙවිලා ගිහින් කපටි සේපාලිකාව එළියට ආවා. දැන් නම් හොඳටම ඇති. මම මුන්දලට දරදී ඇද්දා. කෙල්ලේ සිඟිති. ඇයි පුංචි? තාත්තා හේනට ගියාද? ඔයා කොහේ යන්නද මේ ලේස්තිය? තාත්තා පාන්දරම ගියා පුංචි. මාත් මේ පන්ති යන්න. පන්ති යන්න ඕන නෑ අද. මෙන්න මෙහෙට වෙලා ඉන්න. ගෙදර වැඩ ගොඩ ගැහිලා. මට දැන් ඇති වෙලා. කිසි දෙයකට කාගේවත් උදව්වක් නෑනේ. මම මේ ගෙදර වැඩකාරි වගේ. අනේ ඉතින් මම පුළුවන් හැම වෙලාවෙම පුංචිට උදව් කරනවනේ. පුංචිමනේ කිව්වේ ඉගෙන ගන්න ගෙදර වැඩ කරන්න ඕන නෑ කියලා. මං එහෙම කිව්වා කියලා ඔහේ හිතුවද මම මේ ගෙදර බැල මෙහෙවරකම් කරන්න ඇවිත් ඉන්නවා කියලා. ගන්නවා මේ කොස් අතට ගිහින් අතු ගන්නවා. හා පුංචි මං අතු ගන්නම්. මේ අද ඉඳලා මෙහි වෙන දේවල් තාත්තගේ කනේ තියෙනව එහෙම නෙවෙයි. ඔහේ දන්නවනේ. ඔහුගේ තාත්තවයි ඔහේවයි මට මේ ගෙදරින් පන්නන්න උනක් පුළුවන් කියලා. ඔන්න ඉතින් සේපාලිකා හරිම නරක විදිහට වගේම දුෂ්ට විදිහට සිඟිතිට සලකන්නත් පටන් අරගෙන කාලය ගෙවිලා ගියා. සිඟිතිගේ තාත්තත් හේන රකින්න ඕන නිසාම හේනෙම නතර වෙන්න ගියා. මේ අතර සිඟිති තමන්ගේ පාසල් ගමන නතර කරලා ගෙදර වැඩපල කරගෙන දාසියක් වගේ ජීවත් වුණා. මොකද්ද වටන සද්දයක් ඇහුනේ? මොනවද බින්දේ? වැඩක් කරන දුන්නම් පළියට වගේද බොල පිඟන් කෝප්ප පොළවේ ගහන්නේ? අනේ අත බැරි වෙලා වැටුණා පුංචි. මං හිතලා වැට්ටුවේ නෑ. ගහන්න එපා පුංචි. අනේ මට රිදෙනවා. මේ දැම්ම මේ ගෙදරින් එළියට බහලා යනවා. මගේ හැට නොපෙනි. අනේ මං කොහේ යන්නද පුංචි? මේ අපේ ගෙදරනේ. මේක තාත්තගේ ගෙදරනේ. මේක බොලාරි ගෙදර නෙවෙයි. මේක මේ අපේ මනුස්සයටත් අයිති ගෙදරක්. මේක මේ මහ උන්දලගේ ගෙදර. ඔහුගේ තාත්තගේ ගෙදර නෙවෙයි.
දැන් කට වහගෙන යනවා යන්න. මෙහෙන් ගියේ මොකද කියලා කවුරු හරි ඇහුවොත් මං ගැන කිව්වොත් මං බලා ගන්නම්කෝ තමසල ගැන. ඇයි මගේ දුව මේ ඇඳුම් බෑග් එකකුත් අරගෙන හෙනට ඇවිත් කෝ පුංචිලා? අනේ තාත්තේ මට එහෙ තාත්තා නැතුව ඉන්න බෑ. තාත්තේ මේ අයියේ කෙල්ලට තාත නැතුව හරිම පාළුයි කියන්නේ. කොහෙද මං ඉන්න කියලා බල කරලම කියලත් ඕන් හේනට ආව නවතින්න. අනේ පුතේ මේ පැලේ ඔහෙට ඉන්න බෑ. අනිත් එක මේ වහින කාලෙක මගේ දුව බාප් එක ගෙදර යන්න. අනේ ඉතින් අයියා ළඟම හැදුණු කෙල්ල නෙමේ. අයියා නැතුව ඉන්න බැරුව ඇති. ඒක නෙමේ අයියේ. මම මේ ආවේ ගෙදර කන්න බොන්නවත් දෙයක් නෑනේ. එළවලු ටිකක් බලලා එහෙනම් කඩාගෙන යන්නකෝ මල්ලියේ. හාල් පොල් ගන්න මම සල්ලි දෙන්නම්. ඉන්නකෝ මම බතරාල ටිකකුත් පහලින් ගලවගෙන එන්න. මේ කෙල්ලේ ඇහුණද? ගෙදර උන දේවල් තාත්තට කියනවා එහෙම නෙමෙයි හොඳද? අන්නවනේ පුංචිගේ හැටි. මම මේ තකහනියම ආවේ කේලම් කියනවද බලන්න. මං තාත්තට මොනවත් කිව්වේ නෑ බාප්පේ. ඔන්න ඉතින් සිංගිතිගේ බාප්පයි පුංචි සිංගිතිලගේ ගේ අයිති කරගත්තා වගේම සිංගිතිගේ තාත්තවත් රවට්ටලා හේනේ බවභෝග ටිකත් කඩාගත්තා. සිංගිති තාත්තට උදව්පදව් කරගෙන හේනේ පැලට වෙලා හරිම සතුටෙන් ජීවත් වුණා. කාලය ටික ටික ගෙවිලා යද්දී සිංගිතිගේ තාත්තටත් තේරුණා තමන්ගේ සහෝදරයන්ගේ කපටි වැඩ ගැන. ඒත් සහෝදරකම නිසා ඉවසුවා. තාත්තේ අලි කෑ ගහනවා හෙනව නේද? ඔව් පුතේ මාත් මේ අහගෙන හිටියේ මේ ළඟම වගේ. අනේ අපි දැන් මොකද කරන්නේ තාත්තේ? මෙහෙටත් එයිද? ඔයා බය නොවී ඉන්නකෝ පුතේ. අපි ඉන්නේ මේ ගහඋඩ පැලේනේ. මෙතන ඉඳි අපිට කිසි කරදරයක් වෙන්නේ නැහැ. මට නම් හිතෙන්නේ අද ආලි ගම් වැදිලාද කොහෙද? අපේ ගෙවල් පැත්තටත් ගිහින්ද දන්නේ. ඒක තමයි පුතේ. කුරක්කන් අටුවක් තියෙන නිසා ඒ සුවඳට යන්න බැරි කමක් නැහැ. මට ගෙවල් පැත්තට ගිහින් එන්න හරි තිබුණා. ඒ දුව ඔයා මෙහෙ තනියම දාලා මට යන්න බෑනේ. අනේ තාත්තා නම් යන්න එපා. අලි කොහෙ ඉන්නවද දන්නෙත් නෑනේ. මට ඉන්නේ තාත්තා විතරයිනේ. තාත්තා මං එක්කම ඉන්න. හරි මගේ දුව බය නොවී ඉන්නකෝ. මං යන්නේ නෑ. පුතේ සිංගිති නැගිටින්නකෝ. තාත්තේ කෝකෝ අලි ගියාද? දැන් උදේ වෙලා දරුවෝ. අපි යමුද ගෙවල් පැත්තට ගිහින් එන්න. හා තාත්තේ. ඔන්න ඉතින් සිංගිතිගේ තාත්තයි සිංගිති ගමට අලියාපු නිසා ගෙදරට එනවා බාප්පයි පුංචි ගැන හොයලා බලන්න. සිංගිතිලා ගෙදරට ඇවිල්ලා බලද්දී නපුරු පුංචි බාප්පයි අලි පාගල මිය ගිහින් වගේම සිංගිතිලගේ ගෙදරත් හොඳටම විනාශ වෙලා. ඉතින් සිංගිතිගේ පුංචිගේ බාප්පගේ තිබුණු නරක ගති වලට ඒ දෙන්නට සබා දහමෙන් දඬුවම් ලැබුණා වගේම සිංගිතිගේ හොඳ ගති ගුණ නිසා සබා දහමෙන් සිංගිතිවත් ආරක්ෂා කරා.